nearby chance. No. The people to sacrifice their lives for the motherland. දැන් අතිගරු ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය කියවීම සඳහා ගරු තානාපතිතුමියට ගෞරවයෙන් ආරාධනා කරමි. I would like to invite Her Excellency Ambassador to read the National Day message of HE President of Sri Lanka, Mahinda Rajapaksa, in Sinhala version. අද අප සමරන 62 වන නිදහස් සංවත්සරය සුවිශේෂී වන්නේ පසුගිය වසරේදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීමෙන් පසුවත් අප ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි විශ්වාසය යළි තහවුරු කිරීමෙන් පසුවත් පැවැත්වෙන ප්‍රථම නිදහස් දිනය බැවිනි. ජනපීඩිතවාදී පාලනයේ 62 වසරකට ඉහතදී ලත් ස්වාධීනත්වය අද වඩාත් අර්ථාන්විතව වී ඇත්තේ අප ස්වාධීනත්ව කාල සීමාවෙන් අඩක් තුළ රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවයට දරුණු අභියෝගයක් වූ ත්‍රස්තවාදයෙන් දැන් නිදහස ලබාගෙන ඇති බැවිනි. නිදහස් සටනේදී මහඟු කැපවීම කළ දේශප්‍රේමීන්ට අපගේ ප්‍රණාමය පළ කරන පමණටම ත්‍රස්තවාදයට එරෙහි සටන ජය ගැනීමට ත්‍රස්තවාදයේ දේශපාලන අවියක් ලෙස යොදා ගැනීමට උත්සාහ කළ දේශීය සහ විදේශීය බලවේග පරාජය කිරීමට දැඩි පරිත්‍යාගයක් කළ අපගේ විරෝධාර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල සමාජිකයින්ට මෙන්ම ඉන්දකපුරින් කරමින් සරණට දිරිඳු සියලුම ජනතාවට අපගේ ගෞරව ප්‍රණාමය පුද කළ යුතුයි. ත්‍රස්තවාදයේ පරාජය කළ නිදහස රැක ගැනීම සඳහා වූ අපගේ ව්‍යායාමයේ නියම අරුත වටහාගෙන අපට සහාය සහ සුවදතාව දැක්වූ සියලුම මිත්‍ර ජාතීන්ට අපි කෘතඥ වන්නෙමු. සාමයේ නව යුගයකට පිවිසෙන අපි අනාගත අභියෝග වලට මුහුණ දීමට සූදානම් වන්නෙමු. ජාතීන් අතර සංහිඳියාව සහ විශ්වාසය ගොඩ ගැනීමට නැගීමට මෙන්ම ලෝක ජාතීන් අතර අපට හිමි විය යුතු සාධාරණ ස්ථානය ලබා ගැනීම උදෙසා රට සංවර්ධනය කිරීමටද සම ප්‍රමුඛත්වයක් දැක්විය යුතුයි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරම අපදියත් කළ සහ නිම කළ යටිතල පහසුකම් නන්වාලීමේ යෝජනා ක්‍රමයන්ගේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. අතීතයේ අපේ මුතුන් මිත්තන්ද මෑත ඉතිහාසයේදී නිදහස් සරණේ නායකයින්ද විලිමිබු කළ පරිදිව අප සියලු දෙනා ජාති ආගම් හෝ දේශපාලන ભેදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංවර්ධනයේ ඵලසා අයිතිවාසිකම් සමලෙස මුක්ති විඳිය හැකි ඒකීය ශ්‍රී ලංකාව සඳහා කැපව සිටිනවා. අපට ආවේනික සංස්කෘතියේ ස්ථාවර අංගයක් වූ මනුෂ්‍යත්වයට ප්‍රමුඛ ස්ථානයක් අත්වන දේශයක් ලෙසද අප කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසද ප්‍රගතියේ ප්‍රදීප ස්තම්භයක්
ලෙසද නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දැඩි විශ්වාසයකින් යුතුව ක්‍රියා කිරීම සඳහා ජනතාවගෙන් සවිමත් වරමක් ලැබී ඇත. මෙම නිදහස් සමරන ඓතිහාසික මොහොතේදී සාමය, ඉවසීම, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සමෘද්ධිය සඳහා ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ලෙස අප ජනතාව අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් සම්ප්‍රදායන් උදෙසා යලි කැප වෙන්නේ. ඔබට සුබ අනාගතයක්. ඔබ සැමට පිරුවන් සරණයි. මහින්ද රාජපක්ෂ. ගරු අගමැතිතුමාගේ නිදහස් දින පණිවිඩය කියවීම සඳහා පළමු වන ලේකම් චන්ද්‍රා මාලිනී කන්දෙපොළ මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරමි. Let me invite now First Secretary Mrs. Chandra Malini Kandapala to read the message of the Prime Minister. නිදහස සෑම ජීවියෙකුම අපේක්ෂා කරන යුක්ති ධර්මයක. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන සමාජයක තිබිය යුතු මූලික ලක්ෂණයකි. බෞද්ධ සාර ධර්ම වලින් පෝෂිත ශ්‍රී ලාංකිකයෝ තමාගේ නිදහස මෙන්ම අන්‍යයන්ගේ නිදහසද ගරු කරන උතුම් ජන කොටසකි. මනුෂ්‍යත්වයට එරෙහි වූ අමානුෂික මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සමස්ත ජන සමාජයේ නිදහස අහිමි කිරීමට හේතු වේ. සැමට නිදහසේ අගය වඩාත් අවබෝධ වන්නේ එය මුක්ති විඳින විට නොව නිදහස අහිමි වූ කලකදීය. අතීතයේදී ශ්‍රී ලාංකිකයන්ට නිදහස අහිමි වූ කාලවකවානු තිබූ බව ඉතිහාසයේ දැක්වේ. එහෙත් ඒවා මැඩලීමට හැකි ශක්තියෙන් යුග පුරුෂෝ ජනතාව අතුරින් බිහි වූහ. නිදහස වචනයේ පමණක් සීමා වූ යුගයක් මෑත කාලයේදීද අප පසු කළෙමු. ඒ නිදහස අහිමි වූ අමිත කාල පරිච්ඡේදයේ රටවැසියන්ට අනාගත අපේක්ෂා බංගත්වයෙන් යුතුව නිදහස අයමින් ජීවත් වන්නට සිදුවිය. එහෙත් 30 වසරක් පීඩා විඳි ඒ විහිසුණු කාල පරිච්ඡේදය නිමා කර රටටත් ජනතාවටත් නිදහස ලබා දෙන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරුවෝ රටට විරල නොවුහ. 1948 දී ලැබුණු නිදහස 1972 දී වඩාත් අර්ථාන්විත විය. 2009 දී ඒ පූර්ණ නිදහසක් ලෙස රට තුළ ශක්ති සම්පන්න වූයේය. ලබාගත් ඒ නිදහසේ මුක්ති විඳීම ඉදිරියේදී ශාස්ත්‍රීය හෙටක් නිර්මාණය කර ගැනීම සඳහා නිදහස සමරන අභිමානවත් දිනයේදී සෑවොම මෞබිමේ සුබ අනාගතයක් වෙනුවෙන් එක්වෙනු ඇතයි මාගේ විශ්වාසයයි. රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍ය. ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාගේ නිදහස් දින පණිවිඩය කියවීමට පළමු වන ලේකම් චන්ද්‍රා මාලිනී කන්දෙපොළ මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරමි. Let me invite now First Secretary Mrs. Chandra Malini Kandapala to read the message of the Minister of Foreign Affairs. යටත් විජිතවාදයේ විලංගු වලින් මිදී 62 වසරක් ගත වී ඇත්තා වූද දශක 3කට ආසන්න කාලයක් තුළ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ දේශය ඔවුන්ගෙන් මුදාගෙන 8 වසරක් ගත වී ඇත්තා වූද මේ මොහොතේ දැඩි එකමුතුභාවයකින් හා අභිමානයෙන් යුතුව 2010 නිදහස්සේ සංවත්සර උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරමු. අපේ මුතුන් මිත්තන් විසින් අප ශ්‍රේෂ්ඨ ජාතියේ ස්වාධිපත්‍ය දිනාගනු ලැබීමෙන් පසුව ගත වූ කාලයෙන් අදකට ආසන්න කාලයක් තුළ අපට සිදු වූයේ රට දෙකඩ කොට එම ස්වාධිපත්‍ය විනාශ කිරීම සඳහා සටන් වැළඳුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග අරගලයක යෙදීමටය. ත්‍රස්තවාදී පීඩනයෙන් මව්බිම උදා ගැනීම උදෙසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශිෂ්ට නායකත්වයේ යටතේ සාර්ථකව දියත් කරන ලද මානුෂික මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයේම සුභවාදී නව යුගයක් උදා කර ගන්නට පිළිවන් විය. මෑතදී පවත්වන ලද ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දී තිබීම තුළින් ගම්‍ය වන්නේ මහින්ද චින්තනීය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රදර්ශනය කර ඇති පරිදි ජනතාවගේ සුභසිද්ධිය සඳහා ජාතික සමගිය, ජාතික ප්‍රගතිය හා සෞභාග්‍ය උදා කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින් දරන ලද ප්‍රයත්න වලින් මහඟු ප්‍රතිඵල ලැබී ඇති බවය. එක් අවධියකදී යටත් කළ නොහැකි කණ්ඩායමක් වශයෙන් සලකනු ලැබූ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් ත්‍රස්තවාදී වසංගතයේ මුලින්ම පුටා දැමීමේ සාර්ථක ප්‍රතිඵලය ලබා ගැනීමට අපි සමත් වී සිටිමු. අසිරිමත් ශ්‍රී ලංකාව